හරි ළමයි ලියාගෙන ඉවරයි නේද? එහෙනම් ඉක්මනට එන්න 2024 පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? පළවෙනි ප්‍රශ්නේ කියනවා ඒකක තියනවලු හැබැයි මාන නොමැති භෞතික රාශිය කුමක්ද කියලා තමයි අහන්නේ. ඒකක තියෙන මාන නොමැති භෞතික රාශිය. මේ භෞතික රාශි සහ මාන ගත්තම අපිට පළවෙනි පාඩමේදී තමයි හම්බ වෙන්නේ. චුට්ටක් මතක් කරගෙන ඉමු මොනවාද කියලා. භෞතික රාශි ගත්තම් පුතේ අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. මතක ඇති ඔයගොල්ලන්ට මොනවාද? අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න මූලික භෞතික රාශි සහ ව්‍යුත්පන්න භෞතික රාශීන් කියලා. මූලික භෞතික රාශි කියන්නේ මොනවාද? එයාට හැදෙන්න කාගවත් උදව් ඕනේ නැහැ. තනියම හැදෙන්න පුළුවන්. ඒවට අපි කියනවා මූලික භෞතික රාශීන් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් කාලය. කාලය කියන එකට මොන හරි සමීකරණයක් ඕගොල්ලෝ අහලා තියෙනවද? මෙන්න මෙයා මෙයාගෙන් වැඩි කරාම එහෙම නැත්නම් මෙයාගෙන් බෙදුනහම තමයි කාලය එන්නේ කියලා. එහෙම නෑ නේද? එහෙනම් කාලය වගේ ඒවා හැදෙන්න තව කෙනෙකුගේ උදව් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම ඒවට අපි කියනවා මූලික භෞතික රාශීන් කියලා. එතකොට ව්‍යුත්පන්න භෞතික රාශීන් කියන්නේ පුතේ මූලික භෞතික රාශීන්ගේ උදව් අරගෙන මූලික භෞතික රාශීන් වැඩි වෙලා හරි බෙදිලා හරි හැදෙන ඒවට තමයි අපි කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශීන් කියලා. උදාහරණයක් විදියට ගන්න වර්ගඵලය ගත්තොත් දිග වැඩි කිරීම පළල පරිමාව ගත්තොත් දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස ඔය විදියට භෞතික රාශි කොහොමද ව්‍යුත්පන්න එක හැදෙන්නේ මූලික භෞතික රාශීන් වැඩි වෙලා හරි බෙදිලා හැදෙන වේගය ගත්තොත් දුර බෙදීම කාලය ඒ කියන්නේ ඒවට හැදෙන්න මූලික භෞතික රාශීන්ගේ උදව්ව ඕනේ. එහෙම ඒවට අපි කියනවා ව්‍යුත්පන්න භෞතික රාශීන් කියලා. හරිද? එතකොට අපිට මූලික භෞතික රාශීන් 7ක් හම්බ වෙනවා. මේ 7 නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. හරිද? මොකද ගොඩක් වෙලාවට එක්සෑම් වල මේක අහලා තියෙනවා. SI ඒකක සහ මූලික භෞතික රාශීන්. හරිද? මතක තියාගන්න. අපිට හම්බෙනවා මූලික භෞතික රාශි 7ක් මොනවාද අපි බලමු. මෙහෙම ටේබල් එකක් දාගන්න ඕගොල්ලෝ. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මෙතන භෞතික රාශිය ඒකට අදාළ මාන මෙතන ලියමු. ඒකට අදාළ ඒකක මෙතන ලියමු. හරිද? පළවෙනි එක ස්කන්ධය. දෙවෙනි එක දිග, 3 කාලය, 4 තාපගතික උෂ්ණත්වය. තාපගතික උෂ්ණත්වය 5 විද්‍යුත් ධාරාව 7 ද්‍රව්‍ය ප්‍රමාණය 8 වෙනි එක දීප්ත තීව්‍රතාවය මෙන්න මේ ටික තමයි පුතේ අපේ මූලික භෞතික රාශි 7 වෙන්නේ. හරි. මෙන්න භෞතික රාශි 7. එතකොට මූලික භෞතික රාශි 7යි ස්කන්ධයේ දිග කාලය, තාපගතික උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය සහ දීප්ත තීව්‍රතාවය. අපි බලමු මේකේ මාන කොහොමද කියලා පුතේ. මානයක් අපි ලියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වරහණක් ඇතුලේ. ඊට පස්සේ අපි මෙයා කැපිටල් M තමයි ස්කන්ධය පෙන්වන්නේ. දිග කැපිටල් L, කාලය කැපිටල් T, තාපගතික උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව, ද්‍රව්‍ය ප්‍රමාණය, දීප්ත තීව්‍රතාවය. මෙන්න අපේ මාන 7 මූලික භෞතික රාශි 7 මූලික මාන 7. ඊළඟට අපි බලමු ටක් ගාලා ඒකක වලට එමු. ස්කන්ධය මනින්නේ අපි කිලෝග්‍රෑම් වලින්, දිග මනින්නේ මීටර් වලින්, කාලය මනින්නේ තප්පර වලින්, තාපගතික උෂ්ණත්වය මනින්නේ කෙල්වින් වලින්, විද්‍යුත් ධාරාව මනින්නේ ඇම්පියර් වලින්, ද්‍රව්‍ය ප්‍රමාණය මනින්නේ මවුල වලින්, දීප්ත තීව්‍රතාව මනින්නේ කැන්ඩෙලා CD කියනවා අපි කැන්ඩෙලා. හරිද? මෙන්න මේ ටේබල් එක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මූලික භෞතික රාශි 7 ඒකේ මාන 7 සහ ඒකක අත මේකක 7 තමයි SI ඒකක කියලා අපි කියනවා. හරිද? හරි. එතකොට සමහර වෙලාවට මෙන්න මෙතෙන්දී මෙන්න මෙහෙම එන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලෝ මේ දාගෙන තියාගෙන පොඩ්ඩක් මතක තියාගන්න. මෙන්න මේ විදියට එන්නත් පුළුවන් මෙන්න මෙයාගේ මාන. හරිද? නමුත් මෙයා තමයි හරීම. නමුත් හදිස්සි හරි පේපර් එකේ අපිට තෝරගන්න එකක් නැතුව මෙයා දීලා තිබ්බොත් මෙයාලත් හරි කියලා අපි සලකනවා. හරිද? එතකොට දැන් අපි බලමු සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට කිව්වා මෙන්න දැන් මේ මූලික භෞතික රාශි ටිකනේ. මූලික භෞතික රාශියක් හැදෙන්නේ කොහොමද? මම කොහෙන්ද දිග කියලා ගන්න. දිග.
මෙයා කාගෙන්වත් තව වැඩි වෙනවද? දිග කිව්වොත් දිගම තමයි. ආයෙ කාගෙන්වත් වැඩි වෙලාවත් බෙදිලවත් නෙමෙයි හැදෙන්නේ. හැබැයි උදාහරණයක් විදිහට ගන්න අපි දන්න සරලම සමීකරණයක් තියෙනවා බලය. බලය කොහමද ගන්න? F සමානයි ma කියන සමීකරණය. හරිද? මම දැන් ඕකේ මානෙන හැටි ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට හදලා පෙන්නන්න. හරිද? මේ ටික අයින් කරනවා ළමයි. බලා ගන්න. F සමානයි ma ගත්තහම F කියන්නේ බලය, m කියන්නේ ස්කන්ධය, ත්වරණය. ස්කන්ධය ත්වරණයෙන් වැඩි වුණාම තමයි බලය කියන එක හැදෙනකොට බලය කියන්නේ කවුද? බලය කියන්නේ ව්‍යුත්පන්න භෞතික රාශියක්. මොකද මම දැන් කලින් ඕගොල්ලන්ට කිව්වා තනියම හැදෙන්න බැරි නම් මූලික භෞතික රාශි වල උදව් අරගෙන නම් හැදෙන්නේ. අපි ඒවට කියනවා ව්‍යුත්පන්න භෞතික රාශීන් කියලා. එහෙනම් මෙන්න ව්‍යුත්පන්න භෞතික රාශියකට උදාහරණයක් විදිහට මම මෙයාව හදලා පෙන්නනවා. ස්කන්ධය අපිට කලින්ම ගන්න පුළුවන් m කියලා. මතක නේද? m තිබ්බා. ඊට පස්සේ ත්වරණය කොහොමද ගන්නෙ? ඔන්න ත්වරණය තැන අපිට හදාගෙන එන්න වෙනවා. ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේග වෙනස බෙදීම කාලය. එහෙනම් මෙන්න මෙතනින් අපි ත්වරණයේ මාන හොයාගෙන ඉන්න වෙනවා. එතකොට අපිට එතෙන්ට ආවන් තව ප්‍රශ්නයක් කරනවා ප්‍රවේග වෙනසෙහි මාන. ප්‍රවේග වෙනස කියන්නේ පුතේ ප්‍රවේගයම තමයි. එහෙනම් අපි ප්‍රවේගයේ මාන හොයාගෙන ඉන්න ඕනි ඊට කලින්. ප්‍රවේගයේ මාන කොහමද? ප්‍රවේගය කියන්නේ පුතේ විස්ථාපනය බෙදීම කාලය. එතකොට විස්ථාපනය කාලයෙන් විස්ථාපනය කියන්නේ මොකද්ද? දුරක් නම් මාන මොකද්ද? L. මම දැන් අර ටේබල් එකේ දුන්නා. මෙතන ඉර නැති නිසා අයින් කරා. ඔයගොල්ලෝ ටක් ගාලා ටේබල් එක මනින්න. කාලය නම් මොකද්ද? T. එතකොට මෙයා මොකද වෙන්නේ? උඩට එනවා. මෙයා උඩට එනකොට T ඍණ එකක් බවට පත් වෙනවා. LT ඍණ 1යි කියලා අපිට එනවා. හරිද? එතකොට මෙන්න ප්‍රවේගයේ මානම තමයි ප්‍රවේග වෙනසේ මාන වෙන්නේ. එහෙනම් ප්‍රවේග වෙනස LT ඍණ 1යි. ආපහු මෙතන කවුද? කාලය T. T උඩට ගියාම මොකද වෙන්නේ? එයත් ඍණ එකක් එනවා. එහෙනම් LT ඍණ 2යි කියලා ඔන්න අපිට එනවා කවුද? ත්වරණයේ මාන. ඔන්න ඒ විදිහට තමයි මාන බලන්නේ. හරිද? ඊට පස්සේ මම මෙතෙන්ට ගෙනල්ලා එයාව ආදේශ කරනවා LT ඍණ 2යි. එහෙනම් අපිට බලයේ මාන එනවා කොහොමද? MLT ඍණ 2යි කියලා. ඔන්න ව්‍යුත්පන්න භෞතික රාශි වල මාන හොයන්නේ ඔහොමයි. තේරුණා නේද? අපිට සමීකරණ දැනගන්න ඕනේ. සමීකරණයට මේ විදිහට අපි ආදේශ කරලා තමයි අපිට මාන හොයාගෙන යන්න වෙන්නේ. හරි ළමයි ඔයගොල්ලෝ එහෙනම් දැන් මෙන්න මේ ටික ලියා ගන්න. දැන් තල කෝණය ඝන කෝණය කියලා අපිට තියෙනවා. ඒක අපි ඒවට කියනවා පරිපූර්ණ ඒකක කියලා. හරිද? පරිපූර්ණ ඒකක. ඒ නිසා මෙහෙම ලියා ගන්න. දැන් ඕගොල්ලෝ මූලික භෞතික රාශි 7 ලියාගෙන ඉවරයි. ඒකක ලියලා ඉවරයි. මාන ලියලා ඉවරයි. මෙහෙම ලියන්න. පරිපූර්ණ ඒකක කියලා ලියන්න තල කෝණය ඉස්සරහින් රේඩියන් කියලා දාන්නයා මනින්නේ RAD තල කෝණය ඊළඟට ලියා ගන්න ඝන කෝණය SR දාගන්න ස්ටේරේඩියන් කියන එක හරි ඊට පස්සේ ලියා ගන්න ඒකක නොමැති භෞතික රාශීන් කියලා ඒකක නොමැති භෞතික රාශීන් මේ ටික ලියා ගන්න සාපේක්ෂ ඝනත්වය सापेक्ष आर्द्रताव सापेक्ष पारवेदीताव घर्षण संगुणकය वर्तनांकය कार्यक्षमताव विक्रियाव ඊළඟට අග්ගාල ලියා ගන්න මාන රහිත භෞතික රාශීන් කියලා. මාන රහිත භෞතික රාශීන්. අපි දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒකක නොමැති භෞතික රාශීන් ගැන. දැන් කියන්නේ මාන නොමැති භෞතික රාශීන් ගැන. සමාන භෞතික රාශී දෙකක අනුපාතයක් ඇති විට සමාන භෞතික රාශී දෙකක අනුපාතයක් ඇති විට ඒවාට මාන නොමැත. උදාහරණයක් විදියට පාරවේදීතාව ගත්තොත් මොකද වෙන්නේ පුතේ? පාරවේදීතාව ගත්තොත් අපි ආව කොහොමද දක්වන්නේ?
පාරවේදීතාව සමානයි මාධ්‍යයේ පාරවේදීතාව ඊට පස්සේ රික්තකයක පාරවේදීතාව. රික්තකයේ පාරවේදීතාව. රික්තයේ පාරවේදීතාවය මාධ්‍යයේ පාරවේදීතාවය. මාධ්‍යයේ උනත් රික්තකයේ උනත් අපි කතා කරන්නේ කවුරු ගැනද? පාරවේදීතාවය. එහෙනම් පාරවේදීතාවය ගැන කතා කරද්දී එතකොට එකම භෞතික රාශියක් බෙදිලා යන්නේ. ඒ නිසා ඒ වගේ ඒවට මාන නැහැ. ඒ නිසා ලියා ගන්න පාරවේදීතාව සාපේක්ෂ ඝනත්වය වික්‍රියාව වර්තනාංකය තල කෝණය ඝන කෝණය මේ වගේ ඒවට මොනවාද මාන නැහැ. තව එකක් ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ ළමයි ඒකක ඇති මාන නොමැති භෞතික රාශීන් කියලා ලියා ගන්න. ඒකක තියෙනවා මේ අවස්ථාවේදී හැබැයි මාන නැහැ. ඒවට ඉක්මනට ලියා ගන්න ඒකක ඇති මාන නොමැති භෞතික රාශීන් තල කෝණය ඝන කෝණය ධ්වනි තීව්‍රතා මට්ටම හරි දැන් ඉක්මනට ඔය ටික කියවලා බලන්න ඕගොල්ලන්ට පේපර් එකට ආන්සර් එක ඔය ටිකේ අනිවාර්යෙන්ම ඇති. බලන්න කියවලා. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන උත්තර ප්ලාන්ක් නියතය, පෘෂ්ඨික ආතතිය, ශක්තිය, සාපේක්ෂ ප්‍රවේගය, ධ්වනි තීව්‍රතා මට්ටම. බලන්න ධ්වනි තීව්‍රතා මට්ටම කියුණා නේද? ඒකකයක් ඇති නමුත් මානයක් නොමැති භෞතික රාශියක් වන්නේ. එහෙනම් පිළිතුර 5 ධ්වනි තීව්‍රතා මට්ටම.